ගොඩක් දවසකින් ලස්සන වීඩියෝ එකක් අරන් ආවා ඔයගලන්ට. ඉතින් මේකින් අපි ග්‍රේට් වෙස්ටර්න් වල අද අපේ කැම්පින් එක ග්‍රේට් වෙස්ටර්න් මයි පිටිපස්සෙන් තියෙන ලස්සන කන්ද. ඉතින් අපි ඊයේ තමයි කොළඹින් නැග්ගේ. අද උදේදී ග්‍රේට් වෙස්ටර්න් වලට ආවා. ඉතින් අපි පොඩ්ඩක් ගමට ආවා ලස්සන බලන්න. අපිට බඩුවකකුත් ගන්න තියෙන අපිට කොළඹින් බඩුවකයක් ගෙන්න අමුතු වුණා. ඉතින් මේ තියෙන පිටිපස්සේ ග්‍රේට් වෙස්ටර්න් කන්ද. ඉතින් අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ ඔයගලන් කැම જાති ඔක්කොම ඔයගලන් එන තැන් වලින් පැක් කරගෙන අරන් ඉන්න. මේට වෙලා කැම જાති හොයන්න එපා. ඉතින් අපි ගමන යන්න පිටත් වුණා ස්ටේෂන් එකේ ඉඳලා. ඉස්සෙල්ලා මම කිව්වා වගේ ඔයගොල්ලන් යනකොට අනිවාර්යෙන් පල්ලෙහාම බඩු අරන් එන්න. කියන්නේ ඔයගොල්ලන් නගින තැන් වලින් අපි දැන් පට්ට කට්ටක් යව බඩු ටික ගන්න. තරව කැලේටම යන්න උනා බඩු ටික ගන්න. ඒක නිසා ගෙදරින් අරන් එන්න එනකොට බඩු ටික පැක් කරලා අපි දැන් ස්ටේෂන් එකේ ඉඳලා බදුල්ල පැත්තට කිලෝමීටරයක් වගේ යන්න ඕනේ පයින් කන්දර නගින්න හම්බෙන්න. අපි යන් එතනට යනවා. වතුර ගන්න එක කියලා පස්සේ ගන්නවා. ඔව් අරන් යන්න උඩ යනකොට එකෙක් කියලා. දැන් තව දුරද? ඔව් තව යන්න ඕනේ කිලෝමීටර දෙකක් විතර යන්න ඕනේ. දෙකක් එකක් විතර යන්න ඕනේ. දැන් ළඟ දෙන කෝච්චියක් ආවොත් අයින් යන්නේ. අනිවාර්යයෙන් මල්ලලා සෙට් එක. ටෙන්ට් එක බුදි ගන්න කට්ටියට. එළියෙම මේක දිගේ දිගාම දැල්ලා අන්න වැඩේ. බෑනේ බං බෑග් තියනවා. දැන් වෙලා කීයද ගියා? 9. ඉතින් දැන් ගොඩක් කලයි නෑ කිලෝමීටර් එකේ තිබ්බේ ඒරියා මතක. කිලෝමීටර් වඩා තියෙනවා වගේ. දුර කිලෝමීටර් 2ක් විතර තියෙනවා මම හිතන්නේ ග්‍රේට් වෙස්ටර්න් වල ඉඳලා හයිකේ පටන් ගන්න තැනට. මීට බලාගෙන යන්න ඔයගොල්ලන් මේක යනවා නම් කෝච්චි එන වෙලාවල් තියෙනවා. ඒකට පරිස්සම් බලාගෙන යන්න ඕනේ. ලාවට වගේ මතකයක් තිබ්බ ඔය හැරි. ඔතන තමයි කොළ පාට ගහලා තියෙනවනේ. එහෙනම් හරි. අම්බෝ කිලෝමීටර් 3ක් විතර ගිහිල්ලා ආවා දැන්. වයින් මේ ඔතෙන් නෙමෙයි අර උඩින් පාරක් තියෙනවා. පල්ලයට බහින්න. තව යන්න බෑ පාලමට අරේ. ඔව් දේවාලයකින් පල්ලයට පාරක් තියෙනවා බහින්න. මෙතනින්ද යංග බන්නේ නරයට බලන්න. මෙතනිනුත් තියෙනවා පම් පාර. ඉතින් ඔයගොල්ලන්ට වතුර ගන්න ඕන නම් මෙතනින් ගන්න පුළුවන් පල්ලෙහා. අපිට මෙතනට වැසෙ නැහැ උඩත් වතුර තියෙනවා. ඉන්න අපි උඩට යනවා. හයිකේ වටන් ගන්න. ඉතින් පැය 5ක් වගේ ලොකු හයිකයක් තමයි තියෙනද. අපි යන හයික් එක ගන්න. ඒ උඩ දේවාලයක් තියෙනවනේ. ඉතින් තමයි හයිකේ පටන් ගන්නෙ. යම් උඩට ඉතින් තමයි මේ දින්නේ දේවාලේ. මෙතන බලන්න වතුර ගන්නවා. යා. ඉතින් තමයි උඩට යන්නේ.
එතනත් තියෙනනේ වතුර පාර. ඔව්. උඩ වතුර නෑ. උඩේ. ඔව්. අර සප්පයක් ඕනේ. ඒක වෙන. දියා. කොටෙක් කරලා ගන්න. CTB කාර ගන්න වෙන්න. පාල යන්න. ඔයා නගින්න කොහෙද? කොහොමද අතල්ලෙක? ඉතින් මේ තියන්නේ පළවෙනි වීක් එක අපිට හම්බුණා. ඉතින් මෙතන නෙමෙයි ග්‍රේට් වෙස්ටර්න්. තව යන්න ඕනේ ගොඩක් කට්ටිය මෙතන කැම්පින් කරනවා ග්‍රේට් වෙස්ටර්න් කියලා. යන්න අපිට උඩට යන්න ඕනේ කන්දර. කකුල ඉරට නෝබා. මේක එල්ලන්. සරේ තනිවත්. මේක එල්ලන් කොහොමද? ට්‍රිප් එක යන්න උලා යා වයින්නවා කන වලියා බලංගු ඇස පටන් ගන්න එක පට්ට ඇස පටන් ගත්ත බොයිස්. Hello, good morning ඔයගොල්ලෝ හැමෝටම. ඊයේ වැස්සෙන් පස්සේ වීඩියෝ එක ගන්න බැරි වුණා. මාර කට්ටක් දීලා කන්ද උඩ කොමරි හොයාගෙන ආවා. මෙන්න මෙතනදී තමයි හරියටම අඳුරගත්තේ කන්ද උඩ තමයි ඉන්නේ කියලා. හැරිලා යන්න හැදුවේ මගක් දුරට ඇවිල්ලා කොමරි ආවා. ඉතින් කොහමද අපිට පැය 7ක් විතර ගියා කන්ද නගින්න. අපි ඉතින් පාර අතරමං වුණා කියලා සිද්ධි ගොඩක් තියෙනවා කියන්න. හිමිට කතා කරමු ඉතින් එක. ඉතින් මෙතනින් ඇවිල්ලා මෙතනින් උඩට තමයි යන්න තින්නේ. අපි උඩ ටෙන්ට් එක ගාගත්තා කියලා ඇවිල්ලා අපි එනකොට ඊයේ හවස වැස්ස මාර විදියට වැස්සත් එමිලාවේ මහන්සි ඉතින් ඉදියක්වත් ගන්න පණක්වත් තිබ්බේ නැහැ. හින්දා එම්ම ටෙන්ට් එක ගාගෙන නිදාගත්තා. ආයේ හැරෙනකොට උදේ තමයි හැරුණේ.
මෙන්න මෙතන තියෙනවා ගණ දිවිලිය පොඩියට. ඒ කියන්නේ කන්දුරට ඇවිල්ලා තියෙන්නේ ඔයගොල්ලෝ. මෙතන ඉස්සරහා මේත් එක්කම view point එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ පාර දිගේ තමයි උඩට යන්න තියෙන්නේ. දැන් නම් අපි මොනවාරි දැන් උදේට කන්න තමයි හදාගන්න යන්නේ. එහෙනම් අපි මොනවාරි හදාගෙන එමු. මේ වෙන එකක් ඉන්නේ. මුයන් දන්නවනේ. කිව්ටි තව දාන්න වේද කිවි? කැටි ගහිලානේ. අයියේ රස්නේ මදිද? ඔය ගෑස් එක ඔෆ් කරාද? ඔව් දැන් ඔෆ් කරා. සීනි ටිකක් ආයෙ දානවා. මල පෙනෙන්න ගියේ. ඉන්නේ? පිටරක් කියන බන්න සුට්ට. පොඩ්ඩක් කෝපි ඇඩියෙන්නේ. මේ කෝපිද? කිරි කෝපිද? එහෙම තමයි බා. කෝපිනේ. එහෙනම් අපි උදේටත් කාලා view point එකට ආවම තියෙන එතන view point එක පල්ලෙහා. දැන් නම් මුකුත් පේන්නේ නැහැ මිදුමේ වුණා. අපි දැන් පල්ලෙහාට වයින් හදන්නේ. ලස්සන විදිහට වැස්ස ටිකේ මුකුත් දාගන්න බැරි වුණා. අපි නම් පල්ලෙහාට වයින්.
එහෙනම් අපි ග්‍රේස් ටෙස්ට් එක සම්බන්ධ වෙන්න යන්නේ. එතන අපි කැම් කරේ. නම් අපි යමු පල්ලෙහාට. ඉතින් පල්ලෙහාට බැස්සා බෑලා බැස්සේ තෙමියකින් තමයි බැස්සේ බැස්සා මාරු විදිහට අපි දේවාලයකට ඇවිල්ලා නාගන්නා වෙන්න උතන්ට ඔයගලන්ට ඔන්න ග්‍රේස් ටෙස්ට් එක ඇවිල්ලා එතනම ඉස්සරහා පාරක් තියෙනවා මම පාර පෙන්නන්න එතනින් ඇවිල්ලා නාගන්න පුළුවන් දැන් අපි ස්ටේෂන් එකට යනවා ගිල්ල මොන හරි තවලට කාලා කොච්චිනක ඉන්නවා නයිට් මේල් එක තමයි යන්න හදුවේ දැන් අපි ස්ටේෂන් එකට යනවා කන්ද බැලලා ආවම ඒ කෙලින්ම තියෙන පාර යන්න මේ තියෙන මෙන්න මේ පාරේ මෙන්න පාර ගියාම අපන්ට අර වංගියව නාන තැන හම්බෙනවා යමු ස්ටේෂන් එකට කට්ටිය ගියා අපි ස්ටේෂන් එකට ආවා මේ තින්නේ ස්ටේෂන් එක පිටුපස්සේ ඉතින් වීඩියෝ එක ඉවරයි කීයකද යන්නේ අපි කවුචිව 4:00 මාර කිව්වා 4:00 මාර දැන්නේ
යතරා මාරේ තමයි යන්න දැන් ඉන්නේ නයිට් මේල් එක ගොඩක් කරලා ඉන්නවනේ. ඔව් නයිට් මේල් එක එනවනම් ආයි 9ට. අපි හතරා මාර ට්‍රේන් එක යනවා කොළඹට. ඉතින් වීඩියෝ ඉවරයි. මේකේ ලස්සන වීඩියෝ එකක් ආව අරන් එන්න හැමෝටම ජය වේවා. ලස්සන වීඩියෝ එකක් අරන් එන්න මූ සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් සබ්ස්ක්‍රයිබ් දානක නතර කරයි. අනිවාර්යයෙන්. ඒව කරන්නේ නැහැ කවදාවත්.